අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා බයියා SL පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ 4ක් ගෙනලා තියෙනවා බලන්න ලෑස්ති වෙනම් channel එක subscribe කරන්න bell icon click කරලා notification දාගන්න වීඩියෝ එක බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම YouTube නාලිකාව සම්බන්ධ Facebook page එකක් තියෙනවා Mr. බයියා SL පොලිටිකල් page එක follow කරලා message එකක් දාන්න පුළුවන් ජෙප් එක නෝන ඕනම කෙනෙක්ට මම මේ Facebook page එකෙත් වෙනම වැඩසටහනක් කරනවා ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් එන්න Facebook එකේ හරි ලේසි කතා කරන්න ඉතින් ඒක නිසා එන්න ඒ page එක අනිවාර්යෙන් follow කරන්න ඕන page එක. වෙනම වැඩසටහනක් කරනවා මම ඒ Facebook page එකේ. හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එක බලලා එන්න. මේ තමයි මේ කැස්බෑ වාසනේ පොදුජන පෙරමුණේ ගාමිණී ලොකුගේ මහත්තයාගේ තැන දැන් තව කෙනෙක් අරන් තිනවා. ඉතින් අපි කවුද මොනවද කියන්නේ මෙන්න මෙයාගේ පොඩි වීඩියෝ කැල්ලක් බලලෙමු. කට්ටියම පොදුජන පෙරමුණට කැමති අය අනිවාර්යෙන් මේක share කරලා ගන්න. මෙන්න වීඩියෝ එක. යා. පහුගිය දවස්වල මම දේශපාලන කරන ආසනයක් හොය හිටියා. ඉතින් හරි අමාරු ආසනයක් හොයාගන්න. ඒකට අජිත් කතා කරලා කිව්වා වෙන කොහොමවත් කරන්න තැනක් නැත්නම් මම කැස්බෑ වාසනේ දෙන්නම් කියලා. අනිත් කට්ටිය තරහ වෙද්දත් ඒකට අපුඩි ගන්න බා කවුරුත් හොඳද? එතකොට කැස්බෑ වුණත් දෙන්නම් කොළඹ දිස්ත්‍රික්කයට ඇවිල්ලා දේශපාලනය කරන්න කියලා එතුමා ආරාධනයක් කරා. එතුමාගේ අර අපේ සිංහලේ බස් වහර තියෙනවා මුහුණ සිත බලන කඩපතයි කියලා. එතුමාට ලස්සන මුහුණක් තියෙනවා. ඒ වගේම හදවතත් පිරිසිදු මහත්මයෙක්. අපි විශ්වාස කරනවා තම සතුටට කාරණයක් සහ කැස්බෑ වාසනේ ජනතාවගේ වාසනාවක්. විශේෂයෙන් සේවයක් කරන්න අවශ්‍යයි. ගායනී ලොකුගේ මැතිණිය පිළිබඳව එතුමියගේ ආදරණීය පියාණන් ගාමිණී ලොකුගේ මැතිතුමා. නම කිව්වහම පොඩි කාලේ අපි හරි බයයි. ඔබතුමීට මතක ඇති මට හැබැයි අමතක වෙන්නේ ඔබතුමීගේ තාත්තා පාර්ලිමේන්තු ගිය දිනේ 1983 මැයි 18 වෙනිදා තමයි පාර්ලිමේන්තු ගියේ. මොකද ඒ දිනේ මට අමතක වෙන්නේ නැත්තේ මගේ තාත්තා පාර්ලිමේන්තු ගියේ ඒ දවසේ නිසා. එතුමාගේ දේශපාලන ප්‍රහර්ෂය ප්‍රභාව ශක්ති සම්පන්න බව කොපමණද කියනවා නම් කොළපාරට තිබිච්ච කැස්බෑ වාසනේ නිල් පාට කරලා රතු පාට හැරෙව්වා නේද? එවැනි විශාල ශක්තියක් දේශපාලන වශයෙන් ගාමිණී ලොකුගේ මැතිතුමාට තිබුණා. ඒ ආශිර්වාදයේ අජිත් හිමිවීම මම හිතන්නේ විශාල සතුටක් ඒක විශාල ශක්තියක්. අපි අහුම්කම් දුන්නා කරපු කටයුතු සමහරක් පිළිබඳව සහ මෙහි ඵල නොකල අති විශිෂ්ට මෙහෙවරක් කැස්බෑ වාසනේ ලොකුගේ මැතිතුමා කරලා තිබෙනවා. කැස්බෑ වාසනේ දෙපයි නැගී සිටුවේ ගාමිණී ලොකුගේ මැතිතුමා කියලා කිව්වොත් ඒක කිසිම වැරදක් නෑ. ඒක සම්පූර්ණ ඇත්ත. මම හිතන්නේ මේ පදනමත් එක්ක 99000ක් එක වතාවක් ඡන්ද අරගෙන තිබෙනවා අපේ පක්ෂය. දැවන්ත ඡන්ද සංඛ්‍යාවක්. මේ කැස්බෑවේ මහරගම හෝමගම අවිස්සාවේල් ඇතුළු ශ්‍රී ලංකේ ජාතිකත්වයේ නියෝජනය කරන වාමවාදී බෞද්ධ සිංහල බලවේගවලට තෝතැන්නක් වෙච්ච මේ කොට්ටාශ වලින් ඉතිහාසයේ පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පත් වෙලා තිබෙනවා. අපිට සැකයක් නැහැ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයකින් අජිත් නාරද අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා කියන කාර්යය මම හිතන්නේ අපි සිහිපත් කරන්න අවශ්‍යයි. ඉතින් මගේ නාලිකාවෙනුත් කැස්බෑවේ පොහොට්ටු සංවිධායක අජිත් නාරගල මහත්තයාට සුබ පතනවා. ඉතින් වැඩි අනිවාර්යෙන් හොඳට කරන්න ඕනේ. ඔයාගේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් එහෙම මම දැක්කොත් අනිවාර්යෙන්ම channel එකේ දානවා. ඔයාට අප් එකක් දෙනවා. උලන් තරම් හොඳ වැඩ ටික කරලා ගේම් එක ගහගෙන යන්න ඕනේ. කැමති පක්ෂයකින් වැඩ කරන්න පුළුවන්. මම කියන්නේ උදව් කරන අනිවාර්යෙන්ම ඉදිරියට අද ඉඳලා. හරි එහෙනම් යන්න අනිත් වීඩියෝ එක බලන්න. යා. අපි දන්නවා ලොකු මිනිස්සුන්ට පවුලේ වෛද්‍යවරු ඉන්නවා. ෆැමිලි ડોක්ටර්ස්ලා ඉන්නවා. ඕගොල්ලෝ බලයි අපිට මොන ડોක්ටර්ස්ලාද? ඇයි? ලොකු මිනිස්සුන්ගේ විතරද ජීවිත? එහෙමද නැහැ? ඇයි ඔයාලගේ අපේ ජීවිත පරණැල්ද? නෑ. එහෙනම් අපිට වටිනවා මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් 2 කෝටි 20 ලක්ෂයකම ජීවිත NPP අපේ ආණ්ඩුවට වටිනවද නැද්ද? වටිනවා. ඒ නිසා තමයි අන්නර පවුලේ වෛද්‍ය සංකල්ප යටතේ හැම කෙනෙකුටම වෛද්‍යවරයෙක් නිර්මාණය වෙනවා. ඔහු දන්න ඔබේ සියලු විස්තර ඔබට QR කෝඩ් එකක් හම්බ වෙනවා. තෙල් ගහන්න නෙවෙයි. ඒ QR කෝඩ් එකේ මොකද? ඔයාගේ උපන්දිනේ තියෙනවා, නම තියෙනවා. ඔයාට කක්කල් කැස ගලපටලේ පොලියෝ වසූරිය වලට එන්නත් කරනද නැද්ද? ඒ විස්තරයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාඩ් එකේ තියෙනවා. ඔබට බෝන වෙන රෝගයක් තියෙනවා නම් දියවැඩියාව, කොලෙස්ටරෝල්, අතිරුධිර පීඩනය, ඒ වගේ ඒවා තියෙනවද? ඒවට ගන්න මොන බෙහෙත්ද? ආසන්න වශයෙන් මොන වෛද්‍යවරයන්ද බෙහෙත් අරගෙන තියෙන්නේ? ඒ වෛද්‍යවරයාගේ සුසුකම් ඒ සියල්ලම ආන්න අර කාඩ් එකේ තියෙනවා. දැන් ඔබ ඒ කාඩ් එක අරන් යනවා වෛද්‍යවරයා ළඟට. දැන් නම් වෛද්‍යවරයා ළඟට ගියාම වයස අහනවා, නම අහනවා, වාඩි වෙන්න කියනවා, අරින්න කියනවා, කට දාන්න කියනවා, දිව කරකවන්න කියනවා, කහින්න කියනවා, හැරෙන්න කියනවා. අර විශ්වවිද්‍යාලේ ගියාම වගේ රැග් එක නේ. ඊට පස්සේ අර සෞඛ්‍ය මන්ත්‍රාලයට පිටවට පස්සේ ගමේ ඔබට වෛද්‍යවරයෙක් නිර්මාණය වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? කාඩ් එක අරන් යනවා. සියලු විස්තර කාඩ් එකේ තියෙනවා. අහන්නේ දැන් තියෙන ලෙඩේ මොකද්ද කියලා. ඊට පස්සේ අහුවට පස්සේ අන්න බෙහෙත් ටික දෙනවා. එතන ඒකට අවශ්‍ය පහසුකම්, නිසි පහසුකම් නැති වුණොත් පහසුකම් නෙමෙයි. ඊට වඩා ලොකු රෝහලකට යන්න ඕනේ නම් අන්න මොකද වෙන්නේ? ඒ වෛද්‍යවරයා තීන්දුව කරනවා ඔබට ඔබ යන්න ඕන රත්නපුර මහ රෝහලට. අම්මපා වචනේ පරිසමාර්ථයෙන් අපි රත්නපුර මහ රෝහලක් කරනවා. ඔබට ආයි කොළඹට ගාටන්න වෙන්නේ නැහැ. රත්නපුර තමයි උපරිම. එතනට කොළඹ තියෙන පහසුකම්ුත් ගේනවා. සහතිකයි. අන්න ඔබේ සෞඛ්‍ය රකින්නවා. ඔබ අපිට වටි. ඉතින් ඔයාලා දන්නවනේ මේ කවුද කියලා? මේ තමයි අර මේ රත්නපුර පැත්තේ අර කේසයක් ගිය අර මේ ගංජා කේසයක් ඒක මගේ ඉඩම නෙමෙයි අරකයි මේකයි කියලා කිව්වේ. මෙන්න මූ තමයි මේ. හරි ඌගේ කටහඬ අඳුර ගන්න ඔයගලන්ට පුළුවන් ඇතිනේ. බොද කරන්න වෙනවා. මොකද මුංගේවත් දෙන්න කැමති නැහැ. දැන් මිනිස්සු බලන්නත් කැමති නැහැ කියලා තියෙන්නේ මුංගේ මූණවල්. ඒක නිසා තමයි බොඳ කරලා දෙන්නේ.
ඉතින් දැන් බලන්න දැන් QR කෝඩ් එකක් ආවද කියලා කියන්නකෝ. ඔයාලගේ ගෙදරට දැන් ෆැමිලි එකට දැන් ඔයාටම කියලා ඩොක්ටර් කෙනෙක් එහෙම ඉන්නවද දැන් මේ දේවල් මේවට රැවටෙන්න එපා. දැන් මුන් කිව්වේ කොහොමද මේවා කරලා දෙන්නම් කියලා දැන් අවුරුදු එකමාරක් ගිහිල්ලා කරන්න බැරි වෙච්ච එකේ දැන් ඔක්කොම ටික දැන් හිර වෙලානේ තියෙන්නේ. එතකොට කොහොමද මේවා මේ අවුරුදු දෙකක් වගේ ඇතුළත තව අවුරුද්දක් ඇතුළත මේවා කළමනාකරණය කරලා කරන්නේ? කරන්න බෑ. ඉතින් ඕගොල්ලෝ රැවටුණා. ඒක ඔයාලා පිළිගන්නවද? පිළිගන්නේ නැත්නම් ආයි තව කතාවක් අහන්නමුකෝ. එයාගෙම යක් වීඩියෝ එකට. දැන් අපේ රටේ අධ්‍යාපනය කොහොමද තියෙන්නේ? පාසල් තියෙනවා 10126ක්. පාසල් 10126යි. හැබැයි අපි අංග සම්පූර්ණ පාසල් 5000ක් දිවයින පුරා ආන්න ස්ථානගත කරනවා. අංග සම්පූර්ණ පාසල් 5000ක්. ඒ පාසල් 5000න් වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික විද්‍යාල. ඒක පහ විද්‍යාල. ඒ කියන්නේ හැම කිලෝමීටර් 3ක් ඇතුළතම අංග සම්පූර්ණ ප්‍රාථමික විද්‍යාලයක් ඉදිරි අවුරුදු 5 ඇතුළත හෙට අනිද්දම ඉදි කළ දෙනු ලැබේ. ඒක අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් ප්‍රාථමික විද්‍යාල හදනවා කිලෝමීටර් 3ක් ඇතුළත. ඒක පහ කිලෝමීටර් 5ක් 6ක් දුරින් 613 පාසල් ටිකක් හදනවා. පාසල් 613 කනිෂ්ඨ දිසීක ජේෂ්ඨ දිසීක කියන පාසල් අපි හදනවා කිලෝමීටර් 5කින් 6කින් දුරක. එයි ඒකට යන්නේ 6 වසරෙන් උඩ. ඒ ළමින්ට පොඩ්ඩක් දුර හොඳ පොදු ප්‍රවාහන සේවයක් ඇතුලේ යන්න පුළුවන් නේද පොඩි එකට? පුළුවන්. හැබැයි එක පහ ළමින්ට දුර යන්නත් හොඳ නැහැ. අපි යන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආන්න එහෙනම් ළඟම පාසල හොඳම පාසල කියලා බොරු සංකල්ප හැදුවට ඇත්තට මේ සංකල්ප යථාර්ථයක් වෙන්නේ මේ මහ පොළවේ ඇත්තටම බැලවෙන්නේ ජාතික ජන බලවේගයේ ඉදිරි මෙයාණ්ඩුව ඇතුලේ තමයි ළඟම පාසල හොඳම පාසල වෙන්නේ. මුන් මචං මේ කට තියනවට කතා කරන්නේ. හරි. ඕගලන්ට ඒ කියන්නේ පොඩ්ඩක් අර ඕගලන් අර ගැම්ම පොඩ්ඩක් වෙනස් කරන්න අර පරණේ උන්ට බැනලා මුන් අර වෙනසක් කරන්න කියලා කතාවෙන් විතරයි වෙනස කරේ. දැන් ඔය ළඟ දින පාසල් ටිකත් වහනවා. හරි. කිලෝමීටර් 15 20 යන්න වෙලා දින සමහර පැතිවලට. ළඟ පාසල් වහන්න කියලා දැන් අපි වීඩියෝස් දැම්මානේ. දැන් ඉතින් ඒ වීඩියෝස් ටික බලන්න විදියක් නැහැ. මොකද කොපිරයිට් ගහලා channel එක නැත්තරම නැති වෙලා තියෙන්නේ. ඉතින් හොඳටම අවුල් වෙලා තියෙන නිසා ඕගලන්ට ආයි මම පොඩ තමයි වීඩියෝස් ටික දෙන්න වෙන්නේ. දැන් ඉතින් පරණ වීඩියෝස් බලන්න කියලා කියන්න විදියක් නැහැ. channel එකේ ගියාම වීඩියෝස් නැහැනේ. ඉතින් ඒක නිසා කියන්න තියෙන මෙච්චරයි. ඔයාලගේ ඔක්කොම වීඩියෝස් ටික තියෙනවා. ඉතින් ඔය එකින් එක ආයි හද දාන්න වෙනවා. කියන දේවල් හරියට හිතලා බතලා කියන්න. නිකන් අර මිනිසු දැක්කම මයික් දැක්කම කියවන්න යන්න එපා. අන්තිමට ඉතින් කන දවසට කණ්ඩ වෙයි. ඊට පස්සේ කන පුරෝල හරි. යන් අපි මේ තවත් මේ වීඩියෝ එකක් බලන්න. මේක මේ විරෝධතාවයේ පවත්වනකොට මේ සජබේ රැලියක JVP පරේක් බයිසිකලයකින් ඇවිල්ලා ඌ ලයින් එකක් දෙනවා. අනේ JVP පරයෝ මම කියන්නේ අපි වීඩියෝ එක බලමු. මේක බලලා ඇත්තේ කොට දෙනෙක්. මොකද මේක පරණ වීඩියෝ එක දැන් දවස් 2ක් විතර වෙනවා. ඒකයි වීඩියෝ එකේ අවසානයේට ගෙනාවේ. බලපු නැති අය පොඩ්ඩක් බලන්න. මූට මොනවද අපි කියන්නේ? කාලකණි JVP පාරයා. යන් අපි පොඩි කැල්ලක් බලමු. නිකන් මේ මුන් අර ලස්සන නාට්ටි හදනවා බා. මුන්ට නාට්ටි එහෙම හදන්න හොඳට පුළුවන්. මුන් මොකද කරන්නවද? හිමින්සරේ රැලියක් ගාවට මිනිහෙක් එවලා මිනිහා කෑ ගහනවා. දැන් ඒක නිකන් ලැජ්ජාවට පත් වෙන සීන් එකක් කියලා තියෙන්නේ. හැම රැලියකටම එක මිනිහෙක් විතරයි එන්නේ. ඌ ඇවිල්ලා බොරුවට සද්දයක් දානවා. මොනවාද ඔය නමුසලා මේ කරන වැඩ? අයියෝ ලැජ්ජායි බෑනේ. මුට කනේ පාරක් ගහලා යවන්න ඕනේ හරිනම් ඒ වෙලේ.
උන් කොහොමද ගේම ඉල්ලන විදිය තනි මිනිහා ජෙප්පා කියන්නේ පොඩ්ඩක් අවුල් ඈ ජෙප්පා කියන එක රස්යාදුකාරයෝනේ ගමේ හිටපු රස්යාදුකාර ඒ කියන්නේ කසිප්පු ගගා හිටපු අර නිකන් අර පාලමකට වෙලා ඉඳගෙන අර පාලම් ගැට්ටේ ඉඳගෙන හිටපු එහෙම එවුන්නේ අනිත් එකාගේ කුණු හොය හොය ඌත් කිසි වැඩ කරන්නේ නැතුව ගෙදරට එලා නාන්න නැතුව එහෙම අර ඉන්න පෙරේතයෝනේ මුන් ඉතින් අර පොඩ්ඩක් අර රණ්ඩුවට එහෙම හරිම බරයි ඒක නිසා තමයි මුන් තනියෙන් හරි එන්නේ රණ්ඩුවට ගේම් ඉල්ලන්න කන පැලෙන්න පුරවලා දෙන්න තිබ්බ කාලකන්නියට වැඩක් නැහැ කතා කරලා දැන් ඉතින් ඒ වැඩ ඉවරයි නිකන් බොරු දේවල් වලට අහුවෙන්නේ නැතුව කට්ටිය මේගොල්ලෝ කරන වැඩපිළිවෙල තේරුම් ගත්තා නම් හොඳටම ඇති මුන් කරන්නේ බොරුවක් කියලා හරියනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා ඊළඟ දවසේ හමු වෙමු අයිබෝවන්